හදිස්සි වෙලා විසඳන්න බෑ. ඒ වුණාට අපි ආසයි ප්‍රශ්නේ හදිස්සියට විසඳනවා. කිසිම කෙනෙකුගේ කිසිම ප්‍රශ්නයක් හදිස්සියට විසඳෙන්නේ නැහැ. අපට කලබල වුණාට පිළිතුරට කලබල නැහැ. එතනයි වෙනස තියෙන්නේ. අපිට කලබල වුණාට ඒ ප්‍රශ්නයට අදාළ පිළිතුරට කලබල නැහැ. ප්‍රශ්නවලදී කලබල වෙන මිනිස්සු දෙවෙනි ප්‍රශ්නයක් නිර්මාණය කරගන්නවා. මේක සංසාරයටත් අදාළයි ලෞකික ජීවිතයටත් අදාළයි. සංසාර ගැටලුව විසඳන්න කලබල වෙන මිනිස්සු කරන්නේ නිර්වාණයට ලං වෙන එක නෙමෙයි සංසාරය හදන්න. හදිස්සි වෙලා සංසාරයෙන් එතර වෙන්න බෑ. හදිස්සි වෙච්ච කිසි කෙනෙකුට එතර වීමක් නැහැ. ගිලා බැසීමක්, එරියාවක් පවතිනවා. භෞතික ජීවිතයේ ප්‍රශ්න ඇති වුණාමත් ඒ ප්‍රශ්න හදිස්සියේ කලබල වෙලා විසඳන්න ගියොත් ඒ කිසිම ප්‍රශ්නයකට කිසිම හේතුවක් නිසා උත්තර ලැබෙන්නේ නැහැ. තවත් දෙවෙනි ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මිනිස්සුගේ ජීවිත ප්‍රශ්න ගොඩක තියෙන්නේ. ඔයගොල්ලන්ගේ හැමෝගෙම ප්‍රශ්න තියෙනවා. මම දකින්නේ මේක ගැටලුව හැමෝම මේ ඉක්මනට මේවා විසඳන්න හදනවා. දැන් මම ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් අහනවා. අපි හරි ඉක්මනට විසඳුවයි කියමුකෝ. ඊට පස්සේ මොනවද අපි කරන්නේ? ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. හොඳම දේ තමයි මේවා විසඳන්න හදිස්සි වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව ඒව තියෙන තැන් වල තියෙන දීලා තමුන් ඉන්න තැන හිටියනම් ගොඩාක් ප්‍රශ්න ඉවර වෙලා යනවා. උත්තර නැතුව ඉවර වෙනවා. මේවා විසඳන්න තියෙන ලේසිම විදිය තමයි උත්තර දෙන්නේ නැතුව ඒවා අයින් කළා දාන එක. ප්‍රශ්නේ අයින් කරන එක.